ආර්ථික වේගයට අයි පළාත් පාලන ආයතනයක් අපි ಭಾರತೀಯ යුත්තේ කියන දේ ජනතාවට අපි අරන් යා යුතුයි. ඒ නිසා ප්‍රාදේශ සභාවක් කියනකොට අපි හැමෝටම මතක් වෙන්නේ පාර අයිනක තිබෙන වීදි ලාම්පු හයු කිරීම පමණයි. මොකද ඒ තරම් දුරට ජනතාව සහ ප්‍රාදේශ සභාව කියන දේ දුරස් වෙලා තිබුණේ. නමුත් අපි දන්නවා මම්මාවත් ඉදිකිරීම, පානීය ජල අවශ්‍යතාවයන්, ඒ වගේම ළමා උද්‍යාන, ක්‍රීඩාංගන, සෞඛ්‍ය සේවාවන් වගේ විශාල පරාසය පුරා පෙරදුණු කාර්යයන් කිහිපයක් තිබෙනවා පළාත් පාලන ආයතනයකට. ඒ නිසා ඒ පළාත් පාලන ආයතනයෙන් ජනතාව බලාපොරොත්තු වන්නා වූ ඒ කාර්යයන් කර ගැනීම සඳහා දූෂිතයෙන් තොර අවංකව රට වෙනුවෙන් කැපවෙන කණ්ඩායමකට අපි බලය ලබා දිය යුතුයි. මේ ඉන්න කණ්ඩායම කිසිම විටකවත් අපි කරන්නා වූ සේවාව වෙනුවෙන් ඇල්වතුර උගුරක්වත් බලාපොරොත්තු වෙන්නේ නැති අය. අපි ජනතා සේවයට කැපවෙච්ච අය. මොකද අපි ඒ සඳහා සූදානම් කරලා තිබෙනවා පක්ෂයෙන්. පක්ෂයේ ඉහළ මට්ටමේ ඉන්න කල්පනාකාරීත්වය විසින් ඔවුන්ට පුළුවන් නම් ඒ කැපවීම කරන්න, ප්‍රාදේශීය වශයෙන් ඉන්න අපිටත් ඒ කැපවීම කරන්න පුළුවන්. රටක් ගොඩනගන්නේ පාලකයාගෙන් පමණක් නෙවෙයි. පාලකයා හොඳ ගමන්ම රට මඟ පෙන්වමින් ඉදිරියට අරයි යනවා නම් ජනතාව විදියට අපිටත් කැපවීමක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අරන් යනා වූ යහපත් වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙන්න. නිසා මම කතාව අවසන් කරනවා. මෙවර 2025 පළාත් පාලන මැතිවරණයේදී ඔබ සියලු දෙනාගේ දායකත්වය ලබා දෙමින් ගම්වල අපේ වැඩපිළිවෙල ප්‍රචාරය කරමින් ජයග්‍රහණයේ විශිෂ්ට ආයුධ කිරීම සඳහා ඔබ සියලු දෙනාගේ දායකත්වය බලාපොරොත්තු වෙමින් මම අපිට මේ අවස්ථාව සහ සම්බන්ධ වුණ ඔබ සියලු දෙනාටම මාගේ ගෞරව ස්තුතිය පුද කරනවා. බොහොම ස්තුතියි. පක්ෂයට තමයි අපි ලබා දිය යුත්තේ. මන්ද අපි දන්නවා මේ අදෘශ්‍ය දේශපාලනය තුළ මේ දූෂිත ආර්ථික ක්‍රමවේද තුළ රටක් හදන්න උදාහරණ වශයෙන් තමයි ව්‍යවස්ථාපන බලය පමණක් තමන්ගේ බලය දැක ප්‍රතිවිරුද්ධ සිදු කරලා දෙන්නේ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති තුළ පමණක් නෙවෙයි. ඒ දූෂිතයන්ගේ මුල් බැහැ